iBon මම ඔයාලට කියලා දෙන්න යන්නේ paid words වල ads recycle කර ගන්න ආකාරය. සාමාන්‍යයෙන් ඔයාලට ලැබෙන ads මේ ආකාරයට තිබෙදී ඔයාලා recycle කරොත් ඒ ads නැවත ලැබෙනවා. එනමුත් ඔබට මේ සඳහා share වෙච්ච BAP අගය ඔයාලට වෙනවා. ඊට වඩා BAP ඉතුරු කර ගැනීමට සහ share වූ BAP නැවත ලබා ගැනීම වගේ ක්‍රමයක් තියෙනවා. මුලින්ම මේ member home page එක click කරලා මෙහි ඔබ දකින ඇති recycle ads එහිදී buy කරන්න තියෙන්නේ $0.05ක මුදලකින්. අපි දැන් ඒක මිලදී ගත්තොත් අපිට එහිදී ලැබෙන share වූ BAP 2000ක වටිනාකමකින් යුත් ads නැවත අපිට ලබා ගන්නට පුළුවන්. ඒ කියන්නේ BAP 2000ක් කියන්නේ $1 ads පුළුවන්. ඒ සඳහා ඔබ ඒ ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ වගේ දැක් ගන්නට පුළුවන්. මෙහිදී ඔබට ඔබේ account එකෙන් හෝ ගේීමට පුළුවන්. ඔබ ගේම් කරන මාර්ගය මෙහිදී ඔබට දැක් ගන්නට පුළුවන්. ඔයාලා $1 ad recycle එකකින් ලබා ගන්නවා. එහිදී ඔබට අඩුම ගානේ $2000 සමයි. BAP 2000ට වැඩිය share වීමක් වලන්නට පුළුවන්. ඒ කියන්නේ එක සැරයක් ආපු ad වලට BAP 2000ක් ඉවර වුණා කියමුකෝ. ඉන්පස්සේ ඔබට නැවත දෙන්න තියෙනා වූ BAP අගෙන් අඩු වෙනවා. නමුත් මෙහිදී වෙන්නේ අපි recycle කරාට පස්සේ ඒ ads වලින් $1ක් ඇතුළත ads අපිට එනවා. එහිදී $1ක් වටිනා ad එකක් එන්නේ $0.01යි $0.05යි ඒ වගේ ads ඔබට ලැබීමට පුළුවන්. අපි දැන් මේ ආකාරයට මේක අප්ග්‍රේඩ් කරගත්තොත් ඔයාලට පුළුවන් ඔයාලා රීසයිකල් කරන ads වලින් $1 ප්‍රමාණයක් මේ ඔබට මෙතන දැක් ගන්නට පුළුවන්. ඔබ $1 ad වලින් තාම රීසයිකල් වලින් තාම එකක්වත් ලබාගෙන නැහැ. ලබාගෙන තිබුණොත් මෙතනින් පෙන්නයි මෙච්චර අගයක් ඔයාලට රීසයිකල් කරලා තියෙනවා කියලා. අපි දැන් රීසයිකල් කරනවා නම් රීසයිකල් කරන්නට දැන් පුළුවන්. recycle all. Yes. click කරාට පස්සේ ඒ ads සියල්ලම recycle වෙනවා. ආරයට ඔබගේ BAP අගය හිතු කරගත හැකි ක්‍රමයක් මම මේ කියලා දුන්නේ. ඔබට ප්‍රශ්නයක් හෝ යම් ගැටලුවක් ඇතනම් හෝ YouTube channel එකේ comment කරන්න. අපේ Street Paid Words fan page එකයි Facebook group fan page එකයි like කරන්න. මේ වීඩියෝ එක නරඹුවට ස්තුතියි.